සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ලිපගිනි මෙලවන වෙලාවට අපේ ගෙදරත් අපේ ලිපේ ගින්දර ඇවිලුණා. මුළු රටක්ම එකම වෙලාවට ගින්දර ලිපට ගන්න මේ මොහොතේ හරිම සතුටින් අපේ ගෙදරත් ලිපගිනි මෙලෙව්වා. ඉතින් ඔන්න කිරිබත් එකත් හදලා කෑම මේසෙ සූදානම් කරගත්ත විදිහ තමයි තව මොහොතකින් ඔයාලා දකින්නේ. හැබැයි ලොකු රස කැවිලි ගොඩාක් නම් නැහැ. පුංචි රස කැවිලි ටිකක් එකතු කරගෙන පුංචි අවුරුදු මේසයක් තමයි අපේ ගෙදර තිබුණේ. ලොකු කුඩා අපි හැමෝම එකතු වෙලා හරිම ආසාවෙන් පොල්තෙල් පහනට මේ පහන් සිළු දැල්වමින් හරිම සතුටින් තමයි මේ මොහොත ගත කරන්නේ. කොයි කාගෙත් ගෙවල් වල මේ මොහොතේ හැම කෙනෙක්ම එකතු වෙලා පුංචි හරි අවුරුදු මේසයක් ලෑස්ති කරලා අවුරුද්ද සමරන්න සතුටින් සූදානම් වෙනවා. එහෙම නේද? මේ වෙලාවෙන් මගේ තියෙන අර කොන්දේ අසනීප ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා මට ටිකක් නැමිලා වැඳුම් පිදුම් කරන්න චුට්ටක් අමාරු වෙලා තියෙනවා. ඒ වුණාට මේ මගේ ආදරණීය මහත්තයාට ඒ කළ යුතු ගෞරවය මම ඒ විදිහටම ඉටු කරා. අම්මටත් එහෙමයි. ඉතින් මේ අපේ ගෙදර ඉන්න වැඩිමල් අපේ ආදරණීය අම්මා මගේ මහත්තයාගේ අම්මා. නමුත් මහත්තයාගේ අම්මා වුණත් එයා ඇත්තටම මගේ අම්මා වගේ හරිම ආදරණීයයි. ඉතින් මම ගොඩාක් වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙක් ලබන්න කියලා. මම ගොඩාක් සතුටින් තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ මේ චූටි දරු පැටවුන්ට මේ අවශ්‍ය කරන මේ හැම සිරිතක්ම පුරුදු කරලා ඒ දේවල් ඉදිරියට ගොඩනගා ගන්නට අපිට මේ සිංහල අලුත් අවුරුද්ද ලොකු රුකුලක් වෙනවා කියලා මම හිතනවා. අනිත් හැම දවසකම ගෙදර ඔක්කොම එකතු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට සිංහල අලුත් අවුරුද්දට අපේ ගෙදර නෙමෙයි හැම ගෙදරකම හැමෝම එකතු වෙනවා. ඉතින් ඔන්න ඔය එකතු වෙලා ඒ සතුට සමරන්න අපිට ඇත්තටම මීට වැඩිය තවත් දවසක් නැහැ කියලා තමයි මම හිතන්නේ. ඔයාලට මේ පේන්නේ මම ඉපදුණු මගේ ගම. ඇත්තටම අපි එදා අවුරුදු සමරලා ගියේ මගේ ආදරණීය අම්මා තාත්තා බලන්න මගේ ගමට. ඉතින් ඇත්තටම අවුරුදු 14ක් විතර ගමෙන් දුරස් වෙලා මගේ මහත්තයාගේ ගමේ තමයි ටිකක් ඈත ජීවත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය කාර්යය තුලදී නොදුටු දේවල් නැවතත් මතක් කරගන්නට මම අපේ ගමේ චුට්ටක් රවුමක් ඇවිදින්න ගියා. ඇත්තටම මගේ අම්මා මහත්තයාගේ අම්මා එතකොට මගේ සහෝදරිය දරු මුණුබුරන් මේ හැම කෙනෙක්ම එකතු කරගෙන අපි චූටි වටයක් දාන්න මේ ගිය අවස්ථාවේ ගත්ත ඡායාරූප තමයි ඔයාලට මේ පේන්නේ. ඇත්තටම හරිම සුන්දර හරිම ලස්සන ගමක්. ඉතින් ඒ ගමෙන් ඇවිල්ලා දැන් අවුරුදු 14ක් විතර වෙනවා. ඉතින් ඔන්න ඔය මං ඉපදුණු ලස්සන ගම තමයි මේ ඔයාලට පේන්නේ. ඉස්සර මට මතකයි අපි පුංචි කාලේ මෙන්න මෙතනින් ලස්සන දොළපාරක් ගලාගෙන ගියා. ඒ වුණාට අද වෙනකොට මේ වේලි කාලේ ගුණයත් එක්ක ඒ දොළපාර හිඳිලා ගිහිල්ලා. ඉතින් මේ තියෙන මැල්ලකොළ කියලා කියන්නේ හරිම රසවත් ආහාරයක්. ඔයාලා කාලා තියෙන අයත් ඇති. නමුත් මේවා බෙදලා ආහාරෙට ගත්තාම ලුණු මිරිස් හදලා කැමරට ගත්තාම හරිම රසයි. අපි දවසින් දවස වයසට යනවත් එක්කම මෙතන තිබිච්ච පුංචි පැල මහ රෝස ගස් වෙලා. ඉතින්
දවසින් දවස ගත වෙනකොට මේ හැම දෙයක්ම වෙනස් වෙනවනේ නේද? ඉතින් බලන්නකො මේ මහා ඝන කැලෑව ඇතුලේ ඕන තරම් ඖෂධීය වටිනාකමියොත් ඖෂධ බොහොමයක් තියෙනවා. දන්න නොදන්න ඖෂධ වර්ග රාශියක් තියෙනවා. නමුත් අද කාලේ අපිට මේ දේවල් ගොඩාක් දකින්න කරන්න ලැබෙන්නේ නැහැනේ. මෙන්න මෙතන මම පුංචි කාලේ ඉඳන් ගොඩාක් ආස කරන තැන. මෙතන හරියම හෙවණයි. ඇත්තටම මේ ගස් වලින් ලැබෙන හෙවණ කොතරම්ද කියලා කියන්න බෑ. ඒ තරම්ම සුන්දරත්වයක්, සුන්දර දසුන්, ඇස් දෙක පිනවන දසුන් මේ කියන කැලෑව තුලද දකින්න පුළුවන්. ඔන්න බලන්නකො මේ රෝස ගස් අතරින් ලස්සනට ඉර පායගෙන එනවා. ඔයාලට පේනවා නේද? ඉතින් ඔන්න ඔය විදිහට ලස්සන දසුන් කිහිපයක්ම දැක ගනිමින් අපි අපේ නිවසට නැවතත් ළඟා වුණා. ඒ කාලේ වෙසක් එකට විසක් කුඩු හදන්නේ ඔන්න ඔය බටපඳුරෙන් බටලී කපාගෙන. අපේ තාත්තා ඉස්සර ඔය මේ බටපඳුරෙන් බටලී කිහිපයක්ම කපාගෙන ගෙනල්ලා ලස්සන කූඩු ටිකක් හදනවා. ඉතින් ඒවට ලස්සන ලයිට් දාලා අපි ඒ වගේ ලස්සන බලනවා. ඔන්න ඔය වගේ ලස්සන අතීතයක් අපිටත් තිබුණා. මේ හැම කෙනෙකුටම මේ ලස්සන අතීතයක් මේ ජීවිත කතා පොතට එකතු වෙනවනේ නේද? ඉතින් ඒ වගේ ලස්සන ජීවිතයක් චූටි කාලේ චූටි ලස්සන අත්දැකීම් මටත් තිබුණා. ඉතින් මේ පුංචි පාරේ දිගටම ගමන් කරගෙන යනකොට ඒ හැම දෙයක්ම ආයෙ මතක් වෙනවා. ඔය ඉන්නේ ඉතින් මේ ගමන ආපු අපි කට්ටිය. ඉතින් අපි කට්ටිය මේ ගමන හිමීට ඇවිල්ලා දැන් හරිම මහන්සි. අපේ පුතාගේ මූණෙන් ඔයාලට පේනව නේද එයාගේ තියෙන මහන්සිය. ඉතින් ඒ වගේම අපි හැමෝටම හරිම මහන්සි. ඔන්න ඔය විදිහට දවස ගත කරලා සතුටින් ආදරෙන් ඒගොල්ලන්ගේ සමු අරගෙන නැවතත් අපිට අපේ ගෙදර එන්න අපි සූදානම් වුණා. ලස්සන මතක ගොඩාක් එකතු කරගෙන ඒ මතක ජීවිත කතා පොතට එකතු කරගෙන සතුටින් ජීවිත දවස ගත කරන්නට අපිට පුළුවන් වුණා. ඔන්න අද දවසත් අතීතයට එකතු වුණා. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සතුටින් ආදරෙන් ඉන්න. ගිහින්